සන්ධ්‍යාවක් වේවා ඔබ සියලුම දෙනාට. අද මම පැහැදිලි කරන්නේ නව්‍ය ශ්‍රේණියේ 7 වෙනි පාඩම වන ශාක වර්ධක ද්‍රව්‍ය කියන පාඩම. ඉතින් අපි පළමුව බලමු ශාකයක් වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක. ශාකයක් වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක බොහොමයක් තියෙනවා. ඒ අතර වාතය, ජලය, ආලෝකය, ಖನಿಜ ලවණ ප්‍රධාන වෙනවා. ඊළඟට අපි බලමු ශාකයක් සිට වූ පෝච්චියක් පෙරළුණද එහි මුල් පහළටත් ප්‍රවාහයේ ඉහළටත් වැඩේ. මේට හේතුව. ඊට හේතුව නම් ඍණ ගුරුත්වාවර්තී චලන හා ධන ප්‍රභාවර්තී චලන. ධන ප්‍රභාවර්තී චලනයක් කියන්නේ ශාක අග්‍රස්තය ආලෝකය ඇති පැත්තට හැරී වැඩෙනවා. ඍණ ගුරුත්වාවර්තී චලන කියන්නේ ශාක අග්‍රස්තය පොළොව දෙසට හැරෙන්නේ නැතුව ඉහළට ගමන් කරනවා. ඉතින් ශාක අග්‍රස්තය ආලෝකයේ දෙසට හැරී වැඩීමට හේතුව නම් ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීමටයි. ඊළඟට අපි බලමු ශාකයක් ඉහළට වැඩීම සඳහා අග්‍රස්තය බලපාන බව 7.2 ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරමු. 7.2 ක්‍රියාකාරකමේ තියෙන්නේ සමාන පෝච්චි දෙකක සිට වූ ශාක දෙකක් අරගෙන එක පෝච්චියක අග්‍රස්තය කපලා ඉවත් කරනවා. අනිත් පෝච්චියේ අග්‍රස්තය හැමම තියෙනවා. ඊට පස්සේ අපිට සති 2-3ක් ගියන් පස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන් ශාක අග්‍රස්තය කපපු ශාකය අග්‍රස්තය ඉහළට වර්ධනය වෙන්නේ නැහැ. අනිත් ශාක අග්‍රස්තය හොඳින් ඉහළට වැඩි තිබෙන බවත්. ඊළඟට ශාකයක් ආලෝකයක් දෙසට වැඩිම තහවුරු කිරීම සඳහා 8.3 ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන්න. එහි අපිට අවශ්‍ය ද්‍රව්‍ය වෙනවා කතුරා, කළු කඩදාසි ආනය කරපු පෙට්ටිය, සමාන පෝච්චි දෙකක සිට වූ ශාක දෙකක්. එහි කළු කඩදාසි ආනය කර පෙට්ටියේ කතුර භාවිතයෙන් අපි කපා ගන්න ඕනේ කවුලුවක්. ඊට පස්සේ සමාන ශාක දෙක ඒ පෙට්ටිය ඇතුලේ බහලන්න ඕනේ. ඊට පස්සේ ඒක පෝච්චියක අග්‍රස්තය කපලා ඉවත් කරනවා. ඊට පස්සේ අපිට සති 2-3ක් ගියන් පස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන් ශාක අග්‍රස්තය සහිත ශාකය අර කවුලුවෙන් එළියට නැත්තම් ඒ පැත්තට හැරිලා වැඩෙන බවක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වුණාට අනිත් ශාකය එහෙම වෙන්නේ නැහැ. ඊට හේතුව තමයි ශාක අග්‍රස්තය වැඩෙන්නේ ආලෝකය කෙරෙහි බලපෑමක් තියනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ ශාකයක වර්ධනය යාමනය කරන ලබන රසායනික ද්‍රව්‍ය. ඊළඟට අපි බලමු ශාක වර්ධනය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය 3ක්. ඔක්සින්, ගිබරලින්, සයිටොකයිනින් ඒ අතර වෙනවා. ඔක්සින් වලින් වෙන්නේ ශාක කඳ දික්වීම පාලනය කරනවා, සෛලවල දික්වීම. ඊළඟට ගිබරලින් වෙන්නේ ශාක කඳ දික්වීම පාලනය කරනවා. ඊළඟට සයිටොකයිනින් සෛල විභජනය වේගවත් කරනවා, පත්‍ර ඵල හට ගැනීම වේගවත් කරනවා. ඒ වගේම අපි ඊළඟට බලමු ඡේද ස්තරය ඇතිවීම පිළිබඳව. ඡේද ස්තරය කියන්නේ ශාකයක කඳෙහි නටුවෙහි ආසන්නව හටගන්නා පටකයක්. මේ නිසා ශාකයෙන් පත්‍ර ගිලිහෙනවා. ස්වභාවිකව හමුවන රසායනික ද්‍රව්‍යයක් තමයි ඉන්ඩෝල් ඇසිටික් අම්ලය. ඊළඟට අපි බලමු කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන. ට්‍රයික්ලෝරෝ ඉන්ඩෝල් ඇසිටික් අම්ලය, ට්‍රයික්ලෝරෝ ෆීනොක්සි ඇසිටික් අම්ලය හා ඩ්‍රයික්ලෝරෝ ෆීනොක්සි ඇසිටික් අම්ලයෙන් වෙන්නේ කුඹුරු වල තියෙන වල්පලෑටි නාශකයක් ලෙස භාවිතා කිරීම. ඊළඟට ඉන්ඩෝල් බියුට්‍රික් අම්ලය හා ඉන්ඩෝල් ඇසිටික් අම්ලය මේ කෘත්‍රිම වර්ධක දෙකෙන්ම වෙන්නේ ඉක්මනින් මුල් අද්දවා ගැනීම. ඊළඟට නැප්තලීන් ඇසිටික් අම්ලය මෙයින් එන්නේ
නාසි වල අවාරයේ පළහට ගැනීම. ඊළඟට සයිටෝසෙල් වලින් වෙන්නේ අවාරයේ පළහට ගැනීම. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් අඹ. ඉතින් මගේ පැහැදිලි කිරීම මේන් නිමා වෙනවා. ස්තුතියි.